පරාජය කර අන් අයෙකු ස්ථාපනය නොකරන්නේ. කිමද මේ තාක් ජීවත් වන්නේ ඔහු? ඉන්දිස් වන්නේ ආපසු ඔබ පියකුවන්නට යන හැඩයි. නමුත් ඔබ ඇයට විශේෂ අවධානයක් දිය යුතුයි. ශරීරයේ මින් පෙර ඇති වූ රෝගී තත්ත්වය සමනය වූවත් කය දුර්වලයි. එකලම ආකාරණය ඇයට අවධානය දී සිටියේ. ඒත් ඔබ දැන් මට ඒට මහා විසල් කාරණයක් දී තියෙනවා. තුති වේවා මහරජුනි. එයට අර ත්‍රිත්වයෙන් එක් දෙයක් හේතු වෙනු ඇති. නමුත් ඔබේ නෑපැසුවේ එක් නිර්දනය ලේරකුගේ පුත්‍රයකුට ඒසා කෘරත්වයක් කෙසේ අයදයි. දුර්ජන ගුණයට කුලය හා තිබුණු නියතයි. මගේ ආශිර්වාදයක් ඔබට දෙනු රෙසී. මවට කිසි අවශ්‍යතාවක් නැහැ. ශක්තියට ලෝ දෙස බලා සිටිනවා ගයි. නිස්සකයෙන්ම මැහැණියනි. කිසිදු බාධාවක් උත්පන්න නොවන්නට ඒ සඳහා අප පූජාවක් කළ යුතු වෙයි. අපගේ ඒ ආශා ලෙසට අප සම කැඳවාගෙන පූජාවක් සූදානම් කරන්න. අවශ්‍යම. දෙමින් ඔබට සමීපේ නෑ සිටියේ. නමුත් අද එදා වූ හානිය පූර්ණය කරනට ඔය ලදරුවා ජනිත වූ පසුවත් මා සැමවිටම ඔහු සමග රැඳෙනවා. සත්‍ය කියතොත් මගේ සිතැඟිය මේ වාරයේ මට පෙම්බර වූ දුවනියකටයි. ඔබට කෙසේ දැහැඟෙන්නේ? පුත්‍රයකෝ. ඔබ ඉගෙන සිතන්නේ කුමටද? ඔය දරුවා ජනිත වන්නට කල් තිබෙනවා. ඔහු මෙතන ජන්මය ලැබූ ක්ෂණයම සිංහාස හිටිය හැටියේ දැන් රාජමාතා හෙලෙනා සියාමක්ට පුහුණුව ලබා දෙනවා. කුමටද ඒක යුනානි පුහුණුකරුවෙකුත්? ඉතින් ඔබ සිතනුයේ ඔබට සිංහාසනයේ බෙවිය හැකිය කියා. එයයි නුඹගේ මුලාව. කිමතියත් සිංහාසනය මත හිඳිනු සඳහා පළමුව මා පරාජය කළ යුතු නිසා. දැන් නුඹ එතන දෙයස්සිපත් ඔසවාලුවත් දසාතිපත් එසව්වත් පියාණනී! මේ පම ජගන්නාථෙහි ප්‍රසිද්ධ රංග කාර කර්මය කළේ ඕනෑම භූෂණයක් සදවා දිය හැකි.
තක්ෂිලාවේ මුද්‍රා ලකුණ? එසේනම්